ඔන්න ටිකක් පරක්කු වෙලා හරි මේ තමයි වෙසක් දවස්වල බ්ලොග් එක. ඉතින් දැන් නම් පොසොන් වලටත් ළඟයි. ඉතින් වෙසක් වලට දවසකට කලින් මං පිටත් වුණා ආපහු බදුල්ලට යන්න. ඉතින් අපේ කැම්පස් එකෙත් වෙසක් කලාපයක් තියෙනවා. මං හිතන්නේ මම මේ ගෙදර නැති පළවෙනි වෙසක් එක. අද තමයි වෙසක් දවස. ඉතින් උදෙන්ම මායි අපේ යාළුවෝ කට්ටියයි පන්සල් යන එළියට ආවා. ඉතින් අපිට දන්සල් කීපයකුත් හම්බුණා. අපි ඒවටත් ගියා. මුලින්ම අපිට පාන් දන්සලක් හම්බුණා, අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. එතකොට දැන් මේ ඉන්නේ කොමඩු දන්සලක. ඉතින් කියන්න බැරි වුණානේ අපි මේ කොහේ යන්නද ලෑස්ති වෙලා ආවේ කියලා. අපි පන්සල් යන්න තමයි ලෑස්ති වෙලා ආවේ. හැබැයි පන්සල් යන්න කලින්ම දන්සල් වඳින්න නම් ගියා. ඊට පස්සේ ආයෙත් එන මගදී අපිට හම්බුණා සෑන්ඩ්විච් දන්සලක්. අපි ඒකටත් ගියා. ඉතින් මේ වගේ කාලෙක දන්සල් දීපු හැමෝටම ගොඩාක් පින් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් අපි ඊට පස්සේ රැලිය ලෝපු බස් එකක නැගලා ටවුන් එකට යන්න පිටත් වුණා. බලන්නකෝ නේද බස් එකටත් වෙසක්. ඉතින් ඊට පස්සේ අපි පිටත් වුණේ කුඹල්වෙල පන්සල් යන්න. ඉතින් අපි කට්ටියම හිමින් දැන් මේ කුඹල්වෙල පන්සල කිට්ටුවට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න අන්තිමට ගොඩාක් දුර ගෙවාගෙන අපි ආවා කුඹල්වෙල පන්සලට. ඉතින් යාළුවට පොත් වගේකුත් බලලා ඊට පස්සේ අපි ආවා කුඹල්වෙල පන්සලේ තියෙන දන්සලට. ඉතින් ගොඩාක් බඩගින්න ඉන්න වෙලාවක තමයි අපිට මේ දන්සල හම්බ වුණේ. ඉතින් මේ දන්සලේ කෑම හදන්න උදව් කරපු, වචනකින් හරි උදව් කරපු හැම කෙනෙක්ටමත් පින් සිද්ධ වෙන්න ඕනේ. අපි පන්සලේ ඉඳන් පහළට යද්දී ටිකක් හවස් වෙලා. ඉතින් ටික වෙසක් හඳත් පායන ගමන් තමයි තිබුණේ. ඊට පස්සේ අපි කොහොම හරි ආපහු බදුල්ලට එනකොට බදුල්ල හරිම ලස්සනයි. වෙසක්නේ හැමතැනම හරිම ලස්සනට සරසලා තිබුණා. ඒ වගේම බදුල්ලේ ලස්සන වෙසක් පෙරහැරත් අද තියෙනවා. ඉතින් අපි කට්ටියටම අද මහන්සි නිසා අපි හෙට පෙරහැර බලමුයි කියලා අපි ආපහු ආවා කැම්පස් එකට.
පියාපහු එනකොට ආවෙත් රැලි අලෝපු බස් එකක. ඉතින් බස් එකේ එන ගමන් වෙසක් වල ලස්සන තොරන් ඔක්කොම බලාගෙන අපි ආවා. හැබැයි ටිකක් දිග පාරකින් ආවේ. මොකද පෙරහැර යන නිසා පාරවල් ඔක්කොම වහලා තිබුණේ. ඒක නිසා බස් එකේ එක පාරවල් වලින් දාලා අපිට වෙසකුත් පෙන්නුවා. මෙන්න බලන්නකො කානිවල් එකට යන්න තියෙන පොලිම. ඔන්න අපි ආවේ හැමම කැම්පස් එකේ තිබ්බ වෙසක් කලාපෙත් බලන්න. ඉතින් අපේ කැම්පස් එකේ නංගිල මල්ලිලා තමයි මේ පාර මේ වෙසක් කලාපේ මේ ලස්සන කෝඩු හැදුවේ. ඉතින් හරිම ලස්සන කෝඩු ගොඩාක් තිබුණා. හැම කෝඩුවකම නම් වීඩියෝ එකක් ගන්න මට බැරි වුණා. හැබැයි හරිම ලස්සනයි තිබුණු හැම කෝඩුවක්ම. ඉතින් මේ ඊට පහුවෙනි. ඒ කියන්නේ වෙසක් පොයට පස්සේ දවසේ. ඉතින් කැම්පස් එකේ වෙසක් කලාපේ අන්තිම දවසේ බැතිගී සරණියක් තියෙනවා. ඒකට අපේ යාළුවෝ හරිම මහන්සියෙන් ප්‍රැක්ටිස් කරන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මමත් එතනට වෙලා ටිකක් වෙලා යාලාගේ ලස්සන සින්දු අහගෙන හිටියා. ඊට පස්සේ අපිට නූඩල්ස් දන්සලකුත් හම්බුණා. අපි ඒකෙන් නූඩල්ස්ුත් ගෙනාවා. ඉතින් අද තමයි මැයි මාසේ අන්තිම දවස. ඒ කියන්නේ මැයි 31. ඔන්න මැයි මාසේ ඉවර වෙන්න කලින් ඔන්න ආපහු පාරක් ලස්සන මැයි මල් බලන්නකෝ යාලා. මං ඇත්තටම ටිකක් දුකෙන් හිටියේ. මොකද යාළුවෝ ඔක්කොම බිසි හින්දා මං හිතුවා මට පෙරහැර බලන්න යන්න වෙන්නේ නැති වෙයි කියලා. හැබැයි මට ඉන්නවනේ හරිම හොඳ යාළුවෝ. ඉතින් මේ යාළුවෝ නිසා මට පුළුවන් වුණා පෙරහැර බලන්න යන්න. ඉතින් මං හරිම ආදරේ. කොච්චර වැඩ තිබුණත් මං වෙනුවෙන් චුට්ටක් හරි වෙලාව දෙනවට. තියංගනේ පන්සලත් මාරම ලස්සන විදිහට සරසලා තිබුණා. ඉතින් අපි පන්සලටත් ගිහිල්ලා ආපහු එන්න පිටත් වුණා.
ඉතින් මේ තමයි අපේ කැම්පස් එකේ වෙසක් කරාපේ අන්තිම දවසේ තිබුණු පැතිගේ සරණිය. ඒ වගේම අපේ ගේය පද රචකයන් හරි අපූර්වට මව් ගුණ ගීත, පිය ගුණ ගීත ලියලා තියෙනවා. ලොවට පිරුම් ළඟ ලොවට මුතුන් ළඟ ඉතින් ඔන්න ඔහොම තමයි අපේ වෙසක් දවස් ටික ගෙවුනේ. එහෙනම් ආයෙත් ඉක්මනින්ම වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් hina වෙලා